අවසාන වතාවට හැමදාම කියන එක කිය නවත්තන්නම්. හැමෝම මත කිමු දැන් හැමෝම දන්න ඒ කතාව. අනම්මනම් වානා. අනම්මනම් වානා. අනුර රනිල් වානා. ගෝඨා මහිවානා. කවුද ඕනේ? සජිත් තමයි ඕනා කියමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට පොළොන්නරුවේ ආදරණීය අම්මලා තාත්තලාට අපේ නෙල්සන් මැතිතුමාට සිඩ්නි මැතිතුමාට සියලු දෙනාට ජය වේවා කියමින් සමගි ජන බලවේගයට ජය වේවා කියමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි. මැයි 6 වෙනිදා අවශ්‍ය වෙන්නේ මොලෙත් අරගෙන ඡන්ද පොලට යන එක විතරයි. අපේ හොරකම් කරපු සල්ලි දැන් උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනේ නැද්ද කියලා අහපු ප්‍රකාශය. ඒකට මේ ප්‍රකාශය කරන මොහොතේත් මට පූර්ණ අවබෝධය තිබුණා තෝමස් ඩිලාරෝ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කරා. ඒක තමයි මේ මං හිතන්නේ සමාජයේ විසින් අර කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලාරෝ සමාගම විසින් කරපු ඇනෝමකට අනුව කරපු මුද්‍රණය කරපු මුදල් රැගෙන යාමක්. අපේ හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. අපිට ඒව ගන්න ඕනේ නැද්ද? ඒවා අපි ගන්න ඕනේ. අපි බොරු කියලා කියනවත් බොරු. මොකද අපි එහෙම જાති කියලා නැහැ. උගන්ඩා කතාවක් අපි නෙවෙයි කිව්වේ. උගන්ඩා කතාවක් කිව්වේ ඒගොල්ලෝ. ඔය සමගි ජන බලවේග මට මතක කියයි. පූර්ණ අයිතියක් තියෙනවා. ඕනම ඇත්තකදී වුණා එය බොරුවක් කියලා කියන්නේ. ඕනම බොරුවකදී වුණා ඒක ඇත්තක් කියලා කියන්න ඔබට අයිතිය තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මැයි 6 වෙනිදා අවශ්‍ය වෙන්නේ මොලෙත් අරගෙන ඡන්ද පොලට යන